දරුවනේ සත්‍යයක් පුරුදු කරන්න. කවදා හරි ඔබ අමාරුවේ වැටිච්ච දවසක ඔබට විශාල ඉෂ්ට දේවතාවෙක්ව ඔබ ඇතුළෙම ඉන්න සත්‍ය ඉදිරියට ගන්න පුළුවන්. දෙමව්පියන්ට මිත්‍රද්‍රෝහි වෙන්න එපා. ස්වාමියාට මිත්‍රද්‍රෝහි වෙන්න එපා. බිරිඳට මිත්‍රද්‍රෝහි වෙන්න එපා. විසඳා ගන්න බැරි ප්‍රශ්නයක් ආපු දවසක සත්‍යක්‍රියා කරන්න පුළුවන්. මන් දෙමව්පියන්ට මිත්‍රද්‍රෝහි වෙලා නැහැ, සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් මට මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබේවා කියලා. විසඳුමක් ලැබේවා කියලා. එක දුවෙක් ලියමනාවක් එවලා තියෙනවා. ඒ දුව විවාහ වෙලා දරුවෝ නැතුන් කාලයක්. ඒ දුව අඟුලිමාල මහා සෑයට ඇවිල්ලා සත්‍යක්‍රියා කළා. මම කසාද බඳිනකල් මගේ චරිතය නසාගත්තේ නැහැ. සත්‍යයි. මම මගේ මිනිසයා විදිහට පිළිගෙන ඉන්නවා. වෙන මිනිහලගෙන මම හිතන්නේ නැහැ. ඒක සත්‍යයි. මං දැන් ප්‍රශ්නයකට මුහුණ දීලා මට දරුවෙක් නැහැ. මට දරු සම්පතක් ලැබේවා කියලා දවස් 7ක් යනකොට කුසේ දරු ගැබ පිහිටියා. විසඳා ගන්න බැරි ප්‍රශ්නයකට උත්තර ලැබෙන හැටි. ඒ නිසා සත්‍යයක් තියාගන්න. කෙල්ලෝ ටික තමන්ගේ චරිතය පරිස්සම් කරගන්න. ඊළඟට කරුණාව, මෛත්‍රිය, දයාව, දෙමව්පියන්ට විරුද්ධ නොවීම, වංචාකාරී නොවීම, ගුරුවරුන්ට ගරු කිරීම, පන්සිල් පද 5 අවංකවම රැකීම, සත්‍යයක් තියාගන්න. අපි කියමු මේ බණ අහනකොට කෙනෙකුට වැරදිලා. මේ බණ අහනකොට කෙනෙකුට දැන් ප්‍රශ්න වෙලා. එයාටත් පුළුවන් සත්‍යක්‍රියා කරන්න. ඒ තමයි මම යම් දවසකද බණ ඇහුවේ, එදා ඉඳලා මම මේ මගේ වැරදි වැඩි කළේ නැහැ. ඒක සත්‍යයි. අඟුලිමාල තෙරුන් පිරිතක් දේශනා කළා වගේ. ආර්ය ජාතිය මා ඉපදුන දා පටන් නැත සත්වයන්ට හිංසා කළේ. ඒ සත්‍යානුභවයෙන් මේ මව් සුවසේ දරුවා බිහි කරත්වා කල්පයක් පවතින මහා පිරිතක් බවට අඟුලිමාල පිරිතපත් වුණා. සත්‍ය බුදුරජාන් වහන්සේ වදාලා දර්ශනයෙන්